හයි ෆ්‍රෙන්ඩ් අද මම කතා කරන්න හදන්නේ 99% දෙනා දන්නේ නැති WhatsApp එකේ රහසක්. ඉතින් WhatsApp එකේ රහසක් කියවල මේක රහසක්ම නෙමෙයි, ගොඩක් දෙනෙක් දන්නේ නැති එක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මේ වැඩෙන් කරන්න පුළුවන් අපේ WhatsApp එක ෆ්ලයිට් මෝඩ් on කරන්න. ඉතින් ෆ්ලයිට් මෝඩ් on කරන්නේ සාමාන්‍යයෙන් අපේ කෝල් එකේම අපිට වෙලාවකදී එනකොට ඒක කරදරයක් වගේ වෙලාවකදී WhatsApp එකේ කෝල් කරදරයක් වගේ වුණාම ඕනම් මේක ෆ්ලයිට් මෝඩ් on කරගන්න පුළුවන්. ඒ වුණාට මේ ෆ්ලයිට් මෝඩ් දාගන්න ක්‍රමයක් කිව්වට මේක ඇත්තටම පොත් එකක් ඇඩ් කරලා තමයි කරගන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මෝඩ් ඒ කියන්නේ ඔෆිෂියල් WhatsApp එකේ නමන ඇප් තියෙනවානේ GB WhatsApp වගේ මේක නම් වලට හදපු මෝඩ් WhatsApp වල නම් මේ ෆීචර් එක තියෙනවා. ඒ වුණාට අපි ඔරිජිනල් WhatsApp එකේ මේ වැඩේ කරගෙන හැටි තමයි අද මම කතා කරන්න යන්නේ. හරි නම් guys අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. හරි මම මේකට පාවිච්චි කරන මගේ business WhatsApp එකයි normal WhatsApp එක මේක වැඩ කරන්න ඉපින්නන්නේ. ඒ නිසා මම මුලින්ම මගේ business WhatsApp එක පාවිච්චි කරලා මගේ අනිත් WhatsApp එකට message එකක් දාලා වෙන්නනවා. data on කරලා පස්සේ message යනවා එනෝනේ. ඊට පස්සේ මම මේ trick එක use කරලා ඉවරලා flight mode දානෝනේ. flight mode දාපු එක වැඩ කරනවාද කියලා බලන්න තමයි මම මේක කරලා පෙන්නන්නේ. ඒ නිසා නැත්තම් බෝව කෙනුලන්නේ. හරි දැන් මම මගේ mode WhatsApp එක නෙමෙයි business WhatsApp එක අරගෙන මම මේකෙන් මගේ අනිත් WhatsApp එකට message එකක් send කරනවා. හරි මම දැන් message එකක් දාලා හරි ආයි කියලා දෙනවා. දැන් මම මේ message එක send කරලා දෙනවා. account එක online. online දෙනවා online දෙනවා. හරි. දැන් message එක ආවා. ඒ කියන්නේ දැන් මගේ WhatsApp එක flight mode දාලා නැහැ. ඒ හින්දා network වැඩ කරනවා. හොඳට call දෙනවා message එනවා. දැන් මම කරන්නේ මගේ දැන් මේකටනේ මේ account එකේ තමයි මට flight mode on කරලා. දැන් මම කරන්නේ මගේ WhatsApp එකේ setting වලට යනවා. ඉතින් මෙන්න මෙතන ඩොට් තුනක් තියෙනවා. එතන ක්ලික් කරගත්තා. ඊට පස්සේ දැන් setting කියලා icon එකක් තියෙනවා. ඒක ක්ලික් කරගන්නවා. ඒක ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ තමයි panel එකට එන්නේ. ඊට පස්සේ අපි මෙතන කරන්න ඕනේ මෙන්න මේකම තියෙනවා storage and data කියලා. අන්න එතන ක්ලික් කරගන්න. එතන ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ තමයි අපේ view එන්නේ. හරි. මෙතන තියෙනවා proxy කියලා. මෙන්න මේ proxy කියලා තියෙන මෙතන මම mouse folder කියලා. අන්න ඒක ක්ලික් කරගන්න. ඒ ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මෙතන තියෙන setup proxy කියලා. ඉතින් මේ setup proxy කියන එක ක්ලික් කරගෙන ඉවරලා මෙන්න මෙතන අපිට තියෙනවා volume එක type කරන්න. ඒක තමයි 1.1.1.1.1. මෙන්න මේක තමයි අපි type කරගන්න ඕන. මේක type කරගෙන මේක import කරන්න. ඊට පස්සේ okay දෙනවා. okay කරලා අනේ මේ මෙතන තියෙනවා කොළ පාටට එක ඒ ක්ලික් කරලා ඒ ක්ලික් කරගෙන මෙන්න මේ icon එක ඊට පස්සේ මෙන්න ඇවිල්ලා මෙන්න මේ දෙකෙන් තියෙන මේ බටන් එක මේක ක්ලික් කරාට පස්සේ තමයි මේ මේක තමයි on off කරගන්නේ. දැන් මෙතන on කරගෙන තියෙනවා. මෙතන off කරගන්න. flight mode on off කරන්න පුළුවන්. දැන් පාත් එක දෙන්නෝනේ. අපි එන්න ඕනේ setting වලට ආවා. setting වලට ඇවිල්ලා proxy වලට ආවට පස්සේ මෙතනට එනවා. එළිම අපිට මේ බටන් එක on off කරලා flight mode එක on කරගන්න off කරන්නේ. අර මේ flight mode on off කරන්නේ මේ proxy එක දීලා තියෙන වෙන කතන්දරයකට. හැබැයි මේ දේ use කරලා අපිට මේ වැඩේ කරන්න. ඉතින් බලමු අපි කරපු එක හරියටම වැඩ කරනවා කියලා. මම ඔන්න බටන් එක ක්ලික් කරලා මේක enable කරගත්තා. හරි. ඊට පස්සේ මගේ දැන් මගේ WhatsApp business WhatsApp එකෙන් දාපත් message දාපු account එකේ තියෙනවා. දැන් බලමු message එකක් දාලා මේකට එනවා කියලා. හරිද? මෙන්න delete එක මම delete එක වෙනස් කරලා තියෙනවා. හරි මම හිතුවා message එකක් දාන්නවා. then වුණා. හැබැයි double tick යන්නේ නැහැ. හරිද? දැන් ඉතින් බලමු වගේ අර WhatsApp එක කොහොමද කියලා දැන් බලමු. හරි දැන් මම open කරගත්තා. දැන් site mode වැඩිච්ච හින්දා ඉතින් අර message එක අපිට එන්නේ නැහැ. හැබැයි පොඩි notification එකක් කුලින් එනවා කියලා message එක කියනවා නිකන් network නැති වගේ ප්‍රශ්නයක්. හරි දැන් මේකෙම message එකක් දාලා යනවා කියලා. file එක මෙතන sending හැබැයි මගේ wifi connection එක ඉන්නේ කියලා
ගත්තා මැසේජ් එක යන්නේ. හැබැයි දැන් මම අර setting එක on කරගත්තා පස්සේ setting එක on කරගත්තට පස්සේ මේ message එක send වෙනවා. ඒ වගේම එන messages දෙනවා. හරි මම දැන් මේ setting එක off කරගත්තා. දැන් බලමු අපිට මේ message message එනවාද වගේ අවුලක් තියනවාද අපි සෙන්ඩර් මැසේජ් එක ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අනිත් පැත්තකින් මැසේජ් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ තමයි මෙන්න මේ විදිහට තමයි අපි WhatsApp එකේ flight mode on කරගන්නේ. ඉතින් mode WhatsApp අවශ්‍ය නැහැ මේක හරියට පාවිච්චි කරන්න දන්නවනම්. ඉතින් මේ මම කලින් කිව්වා වගේ මේ proxy add කරන එක හදලා තියෙන්නේ මේ අපිට මේ flight mode එකක් add කරන්න එහෙම එකකට නෙමෙයි වෙන කාරණාවකට. මම ඊළඟ වීඩියෝ එකකින් අනිවාර්යෙන් ඒ ගැන කතා කරනවා. ඒකත් මේ වගේම ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ඉතින් අනිවාර්යෙන්ම channel එක subscribe කරලා තියාගන්න. මේ ගැන ඔයාලට හිතෙන දේවල් අනිවාර්යෙන් comment box එකේ comment කරගෙන යන්න. එනම් ඉස්සරහ